සැලොන් එක අවුල් කරොත් අනිවාර්යයෙන්ම මේක ෆොටෝග්‍රැෆර්ට හදන්න බෑ. ඉතින් හැමෝම හිතන්නේ මේ ෆොටෝග්‍රැෆර්ස්ලා කියන්නේ මැජික් කාරයෝ කියලා. පොහොරුවේදී කලන්ත දාන්න උනත් පුළුවන්. ඉතින් ගොඩක් කලාවට වෙඩින් එක වෙනකොට කාල මහත් වෙනකොට සපත්තු පොඩි වෙලා. අලුතෙන් වෙඩින් එකක් ගන්න ඉන්නවාට ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදියට මගෙන් පොඩි ටිප්ස් කිහිපයක් තමයි අද මේ වීඩියෝෙන් අරන් එන්නේ. උදේ ෂූට් එකේදී සෑහෙන්න මහන්සි වෙනවා බ්‍රයිට්. මොකද කියන්නේ ගෲම්ට සාපේක්ෂව බ්‍රයිට් ගොඩක් මහන්සි වෙනවා. මොකද බ්‍රයිට්ගේ ඇඳුම් ටිකක් හෙවි ගෲම්ට සාපේක්ෂව. ඉතින් ඒකත් එක්ක ගත්තාම ගොඩක් කලාවට බ්‍රයිට්ගේ සෙරප්පු ගොඩක් කලාට ලොකු හීල්ස් පාවිච්චි කරනවා. ඒ වගේම සයිස් ඒ කියන්නේ තමන්ගේ ඇත්ත කකුලේ සයිස් වලට ටිකක් ටයිට් විදියට තමයි ගොඩක් මම දැකලා තියෙන බ්‍රයිට්ලා සෙරප්පු තියෙන්නේ. ඉතින් එතකොට උදේ ෂූට් එක සාමාන්‍යයෙන් අපි පැය එකමාරක් දෙකක් කිට්ටු වෙන්න වගේ යනවා. ඉතින් ඔය පැය එකමාර දෙකේ ෆොටෝස් වීඩියෝස් දෙකම ෂූට් කරනකොට අනිවාර්යයෙන්ම සෑහෙන මහන්සියක් දරන්න වෙනවා. ඉතින් අපේ කකුලේ තියෙන සෙරප්පු දෙක සපත්තු දෙක කම්ෆර්ටබල් නැත්තම් අනිවාර්යයෙන්ම උදේ පාන්දරම ෂූට් එක තනි කරම හැක් වෙනවා. ඉතින් ඒ හැක් වෙලා ඔක්කොම කරලා කලබලේ අපි හොටෙල් එකට ගිහිල්ලා පෝරුවේ චාරිත්‍ර කරලා ඒ ටික කරනකොට ඇත්තටම සෑහෙන කකුල අමාරුවකින් තමයි බ්‍රයිට් ඉන්නේ. ඉතින් අපි සෑහෙන දැකලා තියෙන දෙයක් තමයි. ඉතින් මම නම් කියන්නේ ගොඩක් කරලා බ්‍රයිට් සෙරප්පු සපත්තු තෝරගන්නකොට තමන්ට ගැළපෙන සහ සුව පහසුවත් අනිවාර්යයෙන්ම බලන්න ඕන දෙයක් තමයි. එහෙම නැත්නම් වෙඩින් එක පුරාම දුක් විඳගෙන තමයි බ්‍රයිට් ඉන්න වෙන්නේ. මේ වගේම පැත්තක් ගෲම්ටත් පොඩ්ඩක් තියෙනවා. සමහර ලාට ගෲම්ලගේ සපත්තු එක්ක හදවලා තියෙනවා වෙඩින් එකටම ස්පෙෂලි හදවලා තියෙනවා. ඉතින් බ්‍රයිට් ගෙට් ගොඩක් දුරට ස්පෙෂලි හදනවා අපේ කට්ටිය. ඉතින් හදන්න මෙෂර්මන්ට් දෙන්නේ වෙඩින් එකට ටික කාලයකට කලින්. ඉතින් සමහරලාට ඒ සපත්තු සෙරප්පු වල සයිසස් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් කලාවට වෙඩින් එක වෙනකොට කාල මහත් වෙනකොට සපත්තු පොඩි වෙලා. ඉතින් ඒකත් එක්ක සෑහෙන අන්කම්ෆර්ටබල් විදිහට තමයි වෙඩින් එක පුරාම ගත කරන්න ඉන්න වාගේ සපත්තු සෙරප්පු අවුල් වුණොත්. ඒ වගේම තමයි තමන් අඳින ඇඳුම ඩ්‍රෙස් එක තමන්ට ගැලපෙන සහ ගොඩක්ම කම්ෆර්ටබල් විදියට ඩ්‍රෙස් කරගන්න එකත් වටිනවා. මොකද ඇඳුම සපත්තු අවුල් වුණොත් වෙඩින් එක පුරාම දුක් විඳගෙන තමයි ඉන්න වෙන්නේ. ඉතින් ඒකත් එක්ක තවත් වැදගත්ම දෙයක් තියෙනවා සැලොන් එක පැත්තේ. ගොඩක් දුරට ෆොටෝග්‍රැෆර්ස්ලාට අත්දකින්න දෙයක් තමයි සැලොන් එකෙන් උදේට කපල් එක වෙලාවට රිලීස් කරන්නේ නැහැ. බහුතරයක් සැලොන් ඇත්තටම මට නම් හම්බෙන ගොඩක් ෂූට්ස්වලදී කපල් එක ගොඩක් වෙලාවට සැලොන් එකෙන් පරක්කු වෙනවා. ඉතින් ඇත්තටම මේ මාසේ සෑහෙන වෙඩින්ස් ප්‍රමාණයක් තිබ්බා. ෆොටෝග්‍රැෆර්ස්ලා සෑහෙන කැමති මාසයක් තමයි මේ මාසේ. මොකද සෑහෙන වෙඩින්ස් තියෙන නිසා. ඉතින් ඔයගොල්ලන්ට සෑහෙන අද්දකින් මැදි කපල් ඇත්තටම පරක්කුලා තමයි උදේට එන්නේ. ඉතින් ඔයගොල්ලෝ හිතන්නකෝ සැලොන් එකෙන් අපි සාමාන්‍යයෙන් උදේ 6ට 6:00ට ෂූට් එක ස්ටාර්ට් කරනවා. ගොඩක් වෙලාවට අපි හොටෙල් එකට යන්න තියෙන්නේ උදේ 9 වගේ රේන්ජ් එකේ. ඉතින් ෆොටෝස් වීඩියෝස් දෙකම කරනවා නම් අඩුම අපිට පැය දෙකක්වත් තියෙනවා නම් සෑහෙන හොඳ ෂූට් එකක් කරන්න පුළුවන්. ඉතින් අපි ගොඩක් වෙලාවට කපල් එකට 6ට ලොකේෂන් එක රික්වෙස්ට් කරනවා. 6ට ලොකේෂන් එක රික්වෙස්ට් කරලා 7ට ආපු කපලුත් ඉඳියා මේ මාසේ 7:00 ආපු කපලුත් ඉඳියා. ඉතින් සාමාන්‍යයෙන් ෂූට් එක ඉවර කරලා හොටෙල් එකට යන්නත් යම්කිසි වෙලාවක් යන ඒ ටයිමින් තියලා අපි ෂූට් එක ඉවර කරන්න ඕනේ. ඉතින් සැලොන් එකෙන් කරන පරක්කු නිසා සෑහෙන ඉදමක් කරලා ෆොටෝග්‍රැෆි වීඩියෝග්‍රැෆි වලට ෆොටෝග්‍රැෆර්ස්ලා බුක් කරලා අන්තිමට වාගේ උදේ ෂූට් එක කරගන්න වෙන්නේ සෑහෙන අඩු වෙලාවකින්. තවත් එක සිදුවීමක් වුණා උදේ පාන්දර සැලොන් එකෙන් බ්‍රයිට් පරක්කුත් වෙලා ඒ වගේම සැලොන් එකෙන් බ්‍රයිට් තියාගෙන තිබ්බ තවත් වෙලාවක් ෆොටෝස් ගන්න. ඒ වගේම තමයි මේකප් එක. ඉතින් පහුගිය ටික සෑහෙන දුකක් වින්දා. සමහර ෂූට් වල මේකප් දාලා තිබිච්ච විදියට සැලොන් වලින් මට නම් තේරෙන්නේ අර අයිලයිනර්ස් පාවිච්චි කරන ඉතින් අයිලයිනර්ස් පාවිච්චි කරනකොට සෑහෙන තද විදියට ගහනවා ගැලපෙන්නේ නැති විදියට. ඉතින් බ්‍රයිට් ඇත්තට උදේට දැක්කන් පස්සේ නිකන් ගුටි කාලා වගේ නිකන් අමුතු පෙනුමක් තමයි තියෙන්නේ ඔය අයිලයිනර්ස් හයිට ගන්න. ඒ වගේම අර මම මේවට කියන නම් හරියට දන්නේ නැහැ. අර ඇස්යට ගන්නවා ටික පාට වගේ දේවල් ටික. ඉතින් ඕවා දිලිසෙන කුඩු වගේ සෑහෙන ඕවර් මේකප් දාලා තිබිච්ච ඒවත් තිබ්බා. ඉතින් ඔයගොල්ලෝ සැලොන් එකක් තෝරගන්නකොට අනිවාර්යෙන්ම Tamanට ගැලපෙන හොඳ මේකප් එකක් දාන්න පුළුවන් සැලොන් එකක් සිලෙක්ට් කරගන්න. එහෙම නැත්නම් ඔයා ලක්ෂ ගණන් වියදම් කරලා ෆොටෝග්‍රැෆර්ස්ලටත් සල්ලි ගෙවනවා, සැලොන් වලට සල්ලි ගෙවනවා. හැබැයි සැලොන් එක අවුල් කරොත් අනිවාර්යයෙන්ම මේක ෆොටෝග්‍රැෆර්ට හදන්න බෑ. ඉතින් හැමෝම හිතන්නේ මේ ෆොටෝග්‍රැෆර්ස්ලා කියන්නේ මැජික් කාරයෝ කියලා. ඉතින් අපිට ඇත්තටම සැලොන් එකකින් කරන සෑහෙන අඩුපාඩු අපිට හදන්න බෑ. හදන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා. සමහරලාට ඉතින් සැලොන් එකත් ඉතින් ඇත්තටම ගොඩ දාන්නේ ෆොටෝග්‍රැෆර්ස්ලා. හැබැයි මේ අතරේ හොඳට කරන සැලොනොත් නැත්තෙම නෑ. ඇත්තටම හොඳට කරන සැලොනොත් අපිට හම්බෙලා තියෙනවා. සැලොන් පැත්තෙනොත් ගොඩක් වෙලාවට ෆොටෝග්‍රැෆර්ට හොඳ සපෝට් එකක් කරන විදිහට මේකප් එකක් කරන්න නම් සෑහෙන හොඳයි. ඉතින් ඕගොල්ලෝ උදේ ෂූට් කරන ලොකේෂන් එක සිලෙක්ට් කරගන්නකොට අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ ෆන්ක්ෂන් එක ගන්න හොටෙල් එකත් එක්ක තියෙන දුර අනිවාර්යයෙන්ම බලන්න. දුර සහ ඒකට යන්න තියෙන කාලය කොච්චරද කියලා. මොකද කිව්වොත් ෂූට් එක ඉවර වෙලා අපිට උපරිම පැය භාගය වගේ දුරක් තියෙනවා නම් හොඳයි. ඊට අඩු වෙනවා නම් වඩාත් හොඳයි. පැය භාගය වගේ දුර තමයි උපරිම යන්න තියෙනවා නම් යන්න තියෙන හොඳම සීමාව. මොකද ඊට වඩා වැඩි දුරක හොටෙල් එකක් හරි ලොකේෂන් එකක් හරි ඔයගොල්ලෝ සිලෙක්ට් කරලා තිබ්බොත්
ඕගන්ට ඉක්මට ෂූට් එක ඉවර කරලා අර ට්‍රැවලින් ටයිම් එක නිසා මොකද ලංකාවේ වෙඩින්ස් ගොඩක් නැකත් එක්ක යන්නේ. ඉතින් නැකත් එක්ක වැඩ කරනකොට අපේ කට්ටිය ගොඩක්ම ෂාප්ලි මේ වැඩේ ඒ ටයිම් එකටම කරන්න try කරනවා. ඉතින් ඕගොල්ලෝ වේදම් කරලා කරන ෂූට් එක ඇත්තටම කරන්න වෙන්නේ පොඩි වෙලාවක් පුළුවන් තරම් try කරන්න උපරිම පැය භාග දුරක හොටෙල් එක සහ ලොකේෂන් එක අතර පරතරය තියාගන්න. ඊට එහා දාගන්න එපා. ඒක දාගත්තොත් ඕගොල්ලන්ටම තමයි ඇත්තටම අවාසි වෙන්නේ. ඉතින් ඒ වගේම මේ දේ සැලොන් එකටත් පොඩි පුළුවන් තරම් ළඟ අවටම සැලොන් එකක් සිලෙක්ට් කරගන්න. දුර සැලොන් වලට යන්න එපා. මොකද එහෙම වුණොත් ඕගොල්ලන්ට වේලාසනින් සැලොන් එකෙන් එන්නත් වෙනවා. අනිත් පැත්තට වේලාසනින් සැලොන් එකෙන් එන්න නම් ඊට කලින් දවසේ සෑහෙන වේලාසනින් සැලොන් එකට යන්නත් වෙනවා. ඒකෙන් ඇත්තටම ඔයගලන්ට සෑහෙන නිදි මැරීමක් කරන්න වෙනවා. ඉතින් නිදි මරලා ඊට පස්සේ අර හෙවි ඇඳුනුත් ඇඳගෙන උදේ පාන්දර ෆොටෝග්‍රාෆර්ස්ලත් එක්ක ෂූට් එකට ඔට්ටු වෙලා ඔක්කොම කළා හොටෙල් එකට ගිහිල්ලා පෝරු චාරිත්‍ර කරලා ඒ ටික කරනකොට ආයි ෆුල් හැක්. ඉතින් ඇත්තටම ෆේස් රියැක්ෂන් පව හරියට එන්නේ නැහැ. ඊට කලින් දවසේ සෑහෙන නිදිමරපු කපල් එකකින් ඇත්තටම අපිට ෆේස් රියැක්ෂන් හරියට එන්නේ නැහැ. ෆොටෝ නම් මොකක් හරි කියලා එවිලට කියලා හරි හදාගන්න පුළුවන්. හැබැයි වීඩියෝ වගේ කරනකොට අනිවාර්යෙන්ම ෆේස් එකේ අවුල එනවා. මොකද ඒකේ මූවමන්ට්ස් කරන්න තියෙනවා, hina වෙන්න තියෙනවා. ඒ දේවල් හරියට උනේ නැත්තම් ඒක වීඩියෝ එකේ හොඳටම පේනවා. ඉතින් අනිවාර්යෙන්ම මේ දේ ගැනත් ඕගොල්ලෝ ටිකක් සැලකිලිමත් වෙන්න. ඉතින් ඇත්තටම තව දෙයක් තියෙනවා one day going away change කරන එක ගැන. ඉතින් මේක එකිනෙකාගේ කැමැත්ත අනුව කරන්න පුළුවන් දෙයක්. හැබැයි මේකෙදී වෙන්න පුළුවන් ඉෂුස් ටිකකුත් තියෙනවා. ඉතින් මම ඉෂුස් ටික කියන්නේ මම හැබැයි මේක කාටවත් කියන්නේ මේ දේ කරන්න එපා මේක හොඳ නැහැ එහෙම කියලා. මොකද ලංකාවේ දැන් බජට් එක පැත්තෙනුත් හිතලා තමයි කට්ටිය එකම දවසේ going away change එකක් කරලා one day function එක ඉවර කරන්නේ. හැබැයි going away change එකක් කරනකොට අනිවාර්යයෙන්ම time management එක ගැන හරි අවබෝධයකින් කරන්න ඕන. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට function එක enjoy කරන්න වෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ හිතන්නකෝ සාමාන්‍යයෙන් බුෆේ එක ඕපන් කරන්නේ 12:30 වගේ අතර. ඉතින් ඊට පස්සේ කාලා ඊටිගේ ෆොටෝස් ගාලා ඊට පස්සේ යනවා අපි ෆැමිලි ෆොටෝස් ගන්න. ඉතින් ෆැමිලි ෆොටෝස් ගන්නකොට සාමාන්‍යයෙන් පැයක්වත් අඩු ඕන අපිට ෆැමිලි ෆොටෝස් ටික ගන්න. ඉතින් ඒ ටික කරලා going away change එකට යනවා නම් ඊට පස්සේ ඔයගොල්ලන්ට අලුතෙන් ඩ්‍රෙස් කරන්න වෙනවා. ඉතින් ඩ්‍රෙසින් පාර්ට් එකට බ්‍රයිට් තමයි ලොකු වෙලාවක් යන්නේ. ඉතින් බ්‍රයිට් සාමාන්‍යයෙන් පැයක් විනාඩි 45ක් වගේ ගන්නවා ඩ්‍රෙස් කරන එක්කෙනා. ඉතින් ඔයගොල්ලෝ හිතන්නකෝ දෙකට ඔයගොල්ලෝ going away change එකට ගියා කියලා. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ ඩ්‍රෙස් එක චේන්ජ් කරලා එනකොට අඩුම 3ක් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ කේක් කපලා වෙල්කම් එක ඔක්කොම කරලා ඊට පස්සේ dance floor එකට එනකොට අඩුම 3:30ක් වෙනවා. ඉතින් ලංකාවේ ගොඩක් වෙඩින්ස් වල පිටවීමේ වෙලාව නැකත් හම්බෙන්නේ හවස 4:00 වගේ ටයිම් එක. සමහර වෙඩින්ස් තියෙනවා 5 වගේ වෙනකන්. හැබැයි ඒ වගේ වෙඩින් එකකදී going away change එකකදී අත්‍තරම කපල් එකට ටයිමින් තියෙනවා ගොඩක් දුරට ෆන්ක්ෂන් එකේ රැඳිලා ඉන්න. හිතන්නකෝ 4ට ඉවරන වෙඩින් එකක් නම් නිකන් 4යි අපි 4:10 ගියමුකෝ. ඉතින් 4:10ට ඉවරන වෙඩින් එකක් නම් ලංකාවේ මංගල සභාව කියන එකක් වෙනවනේ වෙඩින් එක ඉවරනකොට. ඉතින් ඕකට අඩුම අපිට විනාඩි 15ක්වත් තියලා ඩාන්ස් ෆ්ලෝ එක නතර කරන්න වෙනවා. ඉතින් කපල් එකට නටලා පොඩ්ඩක් එන්ජොයි කරලා ඒ ටික කරන්න ඇත්තටම තියෙන විනාඩි 15ක් වගේ going away change එකකට ගියොත්. ඉතින් ඒක නිසා going away change එකට ඔයගොල්ලෝ යනවා නම් මම දෙන උපදේශ තමයි පිටවීමේ වෙලාව පොඩ්ඩක් ඉස්සරහට දාලා ටයිම් එක ඉල්ල ගන්න නැකත් හදන කෙනාගෙන්. එතකොට ඔයගොල්ලන්ට ඩාන්ස් ෆ්ලෝ එක හොඳට එන්ජොයි කරලා ඉන්න කට්ටියත් එක්කත් විනෝද වෙලා ඕගොල්ලන්ට හෝටලෙන් එළියට යන්න පුළුවන්. වෙඩින් එකකදී අත්‍තරම සෑහෙන්න ලොකු ප්‍රෙෂර් එකක් ටෙන්ෂන් එකකින් ඉන්න කපල් එක. ඉතින් උදේට සැලොන් එකට ගිහිල්ලා සාමාන්‍යයෙන් බ්‍රයිට් යන්නේ ඊට කලින් දවසේ රෑ 12ට වගේ වෙන්න පුළුවන්. ඉතින් රෑ 12 ඉඳන් නිදි මරාගෙන ඇඳුම් ඇඳගෙන ඔක්කොම කරගන්නකොට ඒ රෂ් එකේ ඇත්තටම කපල් එකට හයිට කෑම ගන්න බැරි වෙන අවස්ථා සෑහෙන්න අපි දැකලා තියෙනවා. ඉතින් එහෙම කෑම අරගන්න බැරි වෙලා ෂූට් එකට එනවා. ෂූට් එකේදී ඇත්තටම සෑහෙන අමාරුවෙන් තමයි ෂූට් එකත් කරන්නේ. ඊට පස්සේ ෂූට් එක ඉවරලා කලබලේ හොටෙල් එකට යනකොට කපල් එකට කෑම ගන්න ටයිම් එකක් එන්නේ නැහැ. ඉතින් හොටෙල් එකට රෂ් එකේ ගිහිල්ලා හදිස්සිය හරි රෙජිස්ට්‍රේෂන් එක ඉක්මනට කරන්න තිබ්බොත් තේ මේසෙ ඕපන් කරලා කපල් එකට හරියට කෑමක් ගන්න වෙන්නේ නැහැ. ඉතින් පුළුවන් තරම්ම try කරන්න උදේ හොඳ කෑම වෙලක් ගන්න කපල් එක ලොකේෂන් එකට එන්න කාල සීමාවයි හරි ෂෝටිස් වගේ දේවල් නැතුව ටිකක් හොඳ දෙයක් ගන්න. ඒක කලින්ම ප්ලෑන් කරලා තින්දියත් අවුලන්නේ. එතකොට ඔයගොල්ලන්ට ෆ්‍රෙෂ් පිට උදේ වැඩ ටික කරගන්න පුළුවන්. මොකද රෙජිස්ට්‍රේෂන් එකෙන් පස්සේ ඔයගොල්ලෝ පෝරුවට යන්න ඕන. පෝරුවේ වැඩ ටික වෙනකොට අනිවාර්යෙන්ම ඒ ටික ඉවරනකොට 11 වගේ වෙනවා. ඉතින් ඒ වෙනකම් ඔයගොල්ලෝ නොකා ඉන්නවා කියන්නේ පෝරුවේදී කලන්ත දාන්න උනත් පුළුවන්. අනිවාර්යෙන්ම මොකද මහන්සි වෙලා හොටෙල් එකට අපි ඉන්න නිසා. මොකද උදේ ෂූට් එක කියන්නේ සෑහෙන්න කපල් එකට මහන්සි වෙන්න ඕන ටයිම් එකක්. ඉතින් ෆොටෝග්‍රැෆර්ස්ලා විදිහට අපිට වෙඩින්ස් ගොඩක් ෂූට් කරලා කපල් එක්ක කතා බහ කරලා එයාලා විඳින ප්‍රශ්න ඒ ටික අපිට සෑහෙන්න දැනගන්න පුළුවන්. මොකද ෆොටෝග්‍රැෆර්ස්ලත් එක්ක කපල් එක ගොඩක් ක්ලෝස්ලි වැඩ කරනවා වෙඩින් එක ගලාවට. ඉතින්
අපහසුතා ඒටික ඔක්කොම හොඳටම දකින්න පුළුවන් ෆොටෝග්‍රැෆර්ට. ඉතින් ඒකත් එක්ක තමයි මම වීඩියෝ කරන්න හිතුවේ කපල් වලට පොඩ්ඩක් වෙඩින් එක ප්ලෑන් කරගන්නකොට මේ දේවල් ගැන හිතන්න කියලා. මොකද ෆොටෝග්‍රැෆර්ස්ලා වෙඩින් ගොඩකට ෆුල් ඩේ ඉඳියට සාමාන්‍ය මිනිස්සෙක් අතර මෙච්චර උදේ ඉඳන් වෙඩින් එක වර්ක් ෆ්ලෝ එකේ ඉන්නේ නැහැ. ෆන්ක්ෂන් එකට ආව වෙඩි ඉවර. හැබැයි එයාලා කවදාවත් කපල් එක විඳින දුක ප්‍රශ්න ගැන දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මොකද සාමාන්‍ය කපල්ලක් ගන්න එක පාට එක වෙඩින් එකයි. ඉතින් එහෙම ගන්නකොට පළවෙනි වෙඩින් එකේදී ඒ වෙන ප්‍රශ්න ගැන දන්නේ නැහැ. දැන් ෆොටෝග්‍රැෆර්ස්ලා විදිහට අපි අර වෙඩින්ස් ගොඩකට යන නිසා මේ දේවල් දන්න නිසා තමයි මං හිතුවේ මේක වීඩියෝ එකක් කරලා හැමෝටම කියන්න ඕන කියලා මේ වගේ දේවලුත් වෙනවා කියලා වෙඩින් එකක් ඇතුලේ. ඉතින් මේ වීඩියෝ එක නොදන්න අයට දැනගන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න අමතක කරන්න එපා. මම ඉස්සරහට කන්ටෙන්ට් කීපයක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා මේ ෆීල්ඩ් එක ඇතුලේදී අපි ලබන එක්ස්පීරියන්ස් වගේ දේවල් ගැන. ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.